අයිබෝවන් අදත් මම මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට හදන්න යන්නේ pastry එකක් කොහොමද මම හදන්නේ කියලා. ඒක මම පෙන්නන්නම් කොහොමද මම හදාගන්න විදිය. ඉතින් බලමුකෝ. අද මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ egg and bacon pastry එකක් කොහොමද හදාගන්නේ කියලා. මම බිත්තර 6ක් තම්බලා ලෑස්ති කරගෙන තියන් ඉන්නවා. බේකන් ටිකත් මම මේ ලෑස්ති කරගෙන තියන් ඉන්නේ. මම මේ බේකන් එක තමයි පාවිච්චි කරන්නේ. ස්ටිකි බේකන් ස්මෝක් එක තමයි මම පාවිච්චි කරන්නේ. පේස්ට්‍රි ෂීට් එක රෙඩිමේඩ් එකක්. ඒකෙන් තමයි මම අද හදන්නේ. බලමු කොහොමද හදාගන්නේ කියලා. දැන් මම මේ ෂීට් එක දාගෙන තියෙන ෂීට් එක දාගෙන මම මේ කොටස් වලට කපා ගත්තා. දැන් මම පෙන්නන්නම් කොහොමද ඒක රෝල් කරන්න හදන විදිය එකක්. හදන විදිය මම ඔයගලන්ට පෙන්නන්නම්. මම බිත්තර ටිකක් දෙකට කපා ගත්තා. ඒකට චුට්ටක් ගම්මිරිස් කුඩුයි ලුණු චුට්ටකුත් දැම්මා. බිත්තරේකුත් ගහලා ගත්තා. මොකද බිත්තරේකුත් අවශ්‍ය වෙන නිසා. මම පෙන්නන්න ඔයගලන්ට කොහොමද ඒක රෝල් කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මේ බේකන් එක අරගෙන මේ බිත්තර එකේ ඔතා ගන්නවා. මේ මොතාගෙන බිත්තර චූට්ටක් බිත්තර අරගෙන ඇඟිල්ලට අරගෙන මෙතන පොඩ්ඩක් අරක මේ අපි ඒක දෙක අලව ගන්න ඕන නිසා බිත්තරෙන් චුට්ටක් ගන්නවා මේ පැත්තට. පොඩ්ඩක් එතනටත් නිකන් පොඩ්ඩක් මේ ඇතුළට චුට්ටක් බිත්තර ගාලා ඒක එළියට චුට්ටක් ආවත් කමන්නේ. පොඩ්ඩක් එම සීල් කරගන්න. මේව සීල් කරගන්න. තව එකක් මම පෙන්නන්නම් ඔයගලන්ට. පේනවා ඇති ඔයගලන්ට බිත්තරේ මේ අතට උනත් තියාගන්න පුළුවන්. මේ අතට තියන්නත් පුළුවන්. අර අතට තියන්නත් පුළුවන්. ඒක ඔයගලන් කැමති පැත්තකට තියාගන්න පුළුවන්. මේක දැන් චුට්ටක් බිත්තර සාරු ගාලා චුට්ටක් එක සීල් කරගන්න ඕන අතර පැත්තෙන්ම. තුන් පැත්තෙන් පේනවනේ ඔයගලන්ට ඒක මම කරගත්ත විදිය. හරි මේ විදියට. දැන් ඔයගලන්ට පේනවා ඇති මගේ මේ පේස්ට්‍රි ටික මම හදාගත්තා. දැන් මම ඒකට බිත්තර සාරු උඩින් ගානවා. මගේ ට්‍රේ එකටත් මම පොඩ්ඩක් බටර් ගෑවා. මොකද මේ බටර් ගෑවේ පොඩ්ඩක් ඇලවෙන්න බලන නිසා මම ඉස්සෙල්ලාම ට්‍රේ එකටත් බටර් ටිකක් ගාගත්තා. දැන් මම මේකට බිත්තර සාරු ගානවා උඩට. දැන් මේ ඔක්කොටම බිත්තර සාරු ගා ගන්න උඩට මම oven එකත් විනාඩි 5ක් 10ක් ප්‍රී හීට් කරනවා. දාන්න ඉස්සෙල්ලා එකත් ප්‍රී හීට් කරගන්න ඕන. දැන් මම ඒක දාගත්ත oven එක ඇතුළට. ඒක 100 උෂ්ණත්වය 180ට මම දැම්මේ. දාලා පැය භාගයක් කාලින් කාලට මම චෙක් කරනවා. මම ටයිමර් එකක් දාගන්නවා. බලමුකෝ කොහොමද ඒක හැදෙන්නේ කියලා. කොහොමද මගේ පේස්ට්‍රි ටික දැන් නම් හරි ගිහිල්ලා. දැක්කනේ මගේ පේස්ට්‍රි ටික දැන් හරි ගිහිල්ලා මේක විනාඩි 45ක්
මං oven එකේ තිබ්බා. මේ තමයි මං හදපු පේස්ට්‍රි ටික. ඉතින් ඕගොල්ලන් මේක බලයි කියා මා හිතනවා. බලලා ඔයගොල්ලොත් මේ විදිහට try කරලා බලලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඕගොල්ලන් නැරඹුවට ගොඩාක්ම ස්තුතියි. බුදු සරණයි දේව පිහිටයි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.